අපි දැන් බලමු මින්දද ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා වගේම කොහොමද මින්දද ඇතුළේ account එකක් හදාගන්නේ කියන එක ගැන. මුලින්ම ඔයාගේ device එකට මින්දද ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ සඳහා ඔයා use කරන්නේ Android phone එකක් නම් phone එකේ තියෙන මේ Play Store app එකට ගිහිල්ලා search bar එකේ මින්දද කියලා search කරන්න. ඔයා use කරන්නේ iPhone එකක් නම් ෆෝන් එකේ තියෙන මේ App Store එකට ගිහිල්ලා search bar එකේ මින්දද කියලා search කරන්න. ඊට පස්සේ මින්දද app එකේ download button එක click කරලා මින්දද app එක download කරගන්න. දැන් ඔයා කල්පනා කරනවා ඇති හරි මම app එක ගත්තා. දැන් කොහොමද මින්දද account එකට register වෙන්නේ කියලා. ඔව් දැන් මම කියන්නේ ඒ ගැන තමයි. ඒ කියන්නේ ඔයා මින්දද ගෙනමුට ඇතුල් වෙලා ඔයාගේම දුරකථන අංකය සහ password එක භාවිතා කරලා ඉතා පහසුවෙන් ලියාපදිංචි වෙන ආකාරය ගැන. ඔන්න ඊළඟට ඔයාට app එක open කරපු ගමන් එන්නේ මෙන්න මේ වගේ screen එකක්. එතනින් ඉස්සරහට ගියාම ඔයාට මින්දද ගෙනමුට ලියාපදිංචි වෙන්න පුළුවන් මෙන්න මේ පිටුවේ. මෙතනදී ඔයාට ඔයාගේ phone number එක වගේම password එකකුත් දෙන්න වෙනවා. මේ password එක ඔයාට මතක හිටින password එකක් add කරන්න. දැන් මේ phone number password දුන්නට පස්සේ ඔයාට ඔයාගේ හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා මින්දද ගෙනුමට ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ Facebook account එකෙන් හරි Google account එකෙන් හරි log වෙලා මේ විදිහටම මින්දද account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා දුන්න phone number එක verify කරගන්න එක. එතකොට ඔයා ලබා දුන්න දුරකථන අංකයට SMS එකක් එනවා. දැන් ඔන්න මින්දද මංගල සේවයේ ඔයා ලියාපදිංචි සේවාදායකයෙක් වෙලා ඉන්නේ. ඊට පස්සේ ඔයා දැනගන්න ඕනේ හදිස්සියේදී හරි ගිණුම හදද්දී ඔයා දුන්න password එක අමතක වුණොත් අලුත් password එකක් හදාගන්න විදිහ. ඉතින් එහෙම ඕන ඔයාට මෙන්න මේ විදිහට ගැටලුව විසඳ ගන්න පුළුවන්. මෙතනදී මුලින්ම ඔයාට display වෙන forget password කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා මින්දද ගිණුම සඳහා භාවිතා කළ දුරකථන අංකය යොදලා ඉදිරියට ගිහින් අලුත් password එකක් හදාගන්න ඕනේ. මංගල සේවයේ හොඳම සහකරු මින්දද මංගල සේවය.